අත්තම්ම පොඩි කාලේ හදලා දුන්න මේ රස කෑම මතකද? හදමු අපි තලප වගේ ලොකු හැලපයක්. මුලින්ම හදාගන්න පොල්පැණි. ගිය සැරේ ලැබරේ රෙසිපි එකේදී පොල්පැණි හදන විදිහ කියලා දුන්නේ මතකනේ? කුරක්කම් පිටි වලට දාගන්න පොල්පැණි. ඊට පස්සේ ලුණු ටිකකුත් දාගන්න. සීනි ටිකකුත් අපි මේ ලවයිද එකතු කරනවා. සීනි දාන්න නැතුව ඉන්නත් පුළුවන්. එනසාල් කුට් ටිකකුත් එකතු කරනවා. දැන් මේ ටික ආදරෙන් අනා ගන්න තමයි තියෙන්නේ. මදි පාඩුවට පොල්පැණි එකතු කර කර අනා ගන්න තියෙන්නේ. ඉතින් වතුරත් එකතු කරලා පදම එනකන් ගානට අනා ගන්න ඕන අතේ ඇලෙන්නේ නැති ගාන වෙනකන්. පේනවනේ? ඔයාලට කැඳ කොලත් ගන්න පුළුවන්. මං ගන්නේ හල් මිල්ල කොළ. හදාගත්ත තලපෙන් ගුලියක් කඩාගෙන රවුමට ගානට මෙන්න මේ වගේ රොටිය වගේ වඩා ගන්න තියෙන ලස්සනට. හැලපිටි ඉතින් සීතල නිසා මෙන්න මෙහෙම කොලේ පොරවලා හරියට සීල් කරගන්න තියෙන්නේ. ඇඟිලි තුඩුලෙන් සීල් කරගන්න ගානට. තව එකට ඉඩ තියෙනවා ඉතින් තව එකක් හදාගන්න. මුට්ටිය පැහැලා ඉතින් හුමාලෙත් එන වෙලාව හරි. දැන් ඉතින් හැලප දෙක තියාගෙන හරියට මූඩියෙන් වහගන්න තමයි තියෙන්නේ. ඇස් දෙක පියාගෙන කරපු මෝඩකම් ගැන කල්පනා කර කර පොඩි වෙලාවක් ඉන්න. එතකොට ඉතින් හැලපේ තැම්බිලා ඉවරයි. දැන් ඉතින් හැලපේ ඕපනින් සෙරමනි එක. කොහොමද බඩු? පාට ඔයාලට පේනවද? පැණි පොල්ලෙක් ඉතින් පාටයි රසයි සුවඳයි ගැන කියලා වැඩක් නැහැ ඉතින්. ඔයාලට කියන්නේ ඉතින් කොලෙත් මාර සුවඳක් තියෙන. කොලෙත් එක කන්න හිතනවා මට. ඉතින් ගමේ මිනිස්සු බලන් ඉඳ කරන්නේ නැහැ මම.